උන්ගේ කරුමෙට තමයි කුසුමත් අකාලේ පසියටට දැම්මේ. කමල සිරීගිලිලා යනවා හන්දියේරා පොලට පිම්මේ. දකිද්දිත් අපි දෙන්නා මඟ තොට හුඟ දෙනෙක් කිව්වට අම්මේ. කිසිම අඩුවක් දැනුනේ නෑ මට අක්කගේ සෙනෙහසේ බැම්මේ. ඇත්තමයි මං අක්කා ගාවදී අම්මගේ ඇස් දෙකයි දැක්කේ. ඉස්කෝලේ 7 වසරේ අක්කා උන්නේ යනකොට අම්මා දාලා හැමදේම ඇගේ කරට ගත්තේ කඳුළු හංගන් හිනා පාලා. මතින් සීසන් තාත්තගේ තැනේ පවාරගෙන ළඟට බීලා තවම මතකයි මගේ බඩකට පිරෙව්වා එනක්කාලා. රාකලේකට තාත්තාපේ ආදරේ අඩුවටයි වික්කේ. යන්න අකුරට තිබුණා ගහිගේ මකන්නයි ඈ ගෙදර හිටියේ. කුලි වැඩ හොය හොයා කරලයි මාව සරසවි බිමට ඇරියේ. පිරිමහන්නට බැරිම වුණ තැන හොඳ තැනක් ඇත කොළඹ හරියේ. කියා ගියදා නැගුණ ගින්නයි ඇස්පියන් පොඩි කරල හැරියේ. ඇගේ සතුටත් හිලව් කරලයි ඈ සහෝදර බැම්ම රැක්කේ. ඉතින් අඩුවක් නැතුව මාසෙට සල්ලියක් මගේ පොතට ආවා. දෙගිඩියාවක් නැතුව සතුටින් අනාගතයට පාරලීවා. අඳුරු හවසක උයන් කෙලවර සැපරියක හෙවනැල්ල ගාවා. පිරිත් නූලක් එතුන අතකින් දාහෙ කොළයක් ඈට පෑවා. මොන පවක් මං කරල තිබ්බද දකින්නට ඒ වගක් අක්කේ. කිසිම අඩුවක් දැනුනේ නෑ මට